කාලය විසින් ඉන්දියානු සංගීතයට දායාද කළ ඒ මහා මියුරු හඬ ඊයේ දිනේදී නිහඬ වුණා. වසර 80කට අධික කාලයක් පරම්පරා ගණනාවක් Tamanගේ හඬින් පිනවපු ඉන්දියානු සිනමාවේ සජීවී පුරාවෘත්තය ආශා බෝස්ලේ මෙනවිය වයස අවුරුදු 90 දිගදී අපෙන් සමුගත්තා. අද අපි ඇයගේ ඒ අසිරිමත් ජීවන ගමන දෙස ආපසු හැරී බලමු. 1933 සැප්තැම්බර් 8 වනදා මහාරාෂ්ට්‍රයේදී උපත ලැබූ ආශා මංගේෂ්කර් කියන්නේ සුප්‍රසිද්ධ මංගේෂ්කර් පවුලේ සිව්වන දරුවා. ඇයට අවුරුදු 9ක් වෙද්දී ඇගේ පියා මිය ගියා. එතෙන් පටන් ඇයත් ඇගේ වැඩිමහල් සහෝදරිය වූ ලතා මංගේෂ්කර් මෙනවියත් පවුල නඩත්තු කරන්නට ගීත ගායනයට පිවිසුණා. ඇය මුලින්ම ගීතයක් ගැව්වේ 1963 වසරේ මාජා බල් මරාఠී චිත්‍රපටයටයි. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 10ක් පමණයි. ආශාගේ මුල් කාලීන ගමන එතරම් ලෙහෙසි වුණේ නැහැ. එවකට ශාස්ත්‍රීය රජ කළ ලතා මංගේෂ්කර් සහ ගීතා දත් වැනි ගායිකාවන්ට වඩා වෙනස් શૈලියක් ඇය තෝරාගත්තා. ඇය වඩා ජනප්‍රිය වුණේ බටහිර පන්නේ සහ මදක් වේගවත් හැඟීම්බර ගීත හරහායි. පසුව ඇය විවාහ වූ ආර්.ඩී. බර්මන් සමග එක්ව කළ දුම්මාරෝ දුම් පියා තු අබ් තෝ ආජා වැනි ගීත ඉන්දියානු සංගීතයේ විප්ලවයක් කළා. ඇය හුදෙක් වේගවත් ගීතවලට පමණක් සීමා වුණේ නැහැ. උම්රාව් ජාන් චිත්‍රපටයේ ඇය ගැයූ ගසල් ගීත ලොව පුරා විචාරක ප්‍රශංසාවට ලක් වුණා. ඒ වෙනුවෙන් ඇය තම ප්‍රථම ජාතික චිත්‍රපට සම්මානය දිනාගත්තා. ආශා බෝස්ලේ කියන්නේ සංඛ්‍යා ලේඛන වලින් පවා ලෝකය පුදුම කළ තැනැත්තියක්. ලොව වැඩිම ස්ටුඩියෝ පටිගත කිරීම ගණන එනම් ගීත 12000කට අධික ප්‍රමාණයක් පටිගත කළ ගායිකාව ලෙස 2011දී ඇයව නම් කිරුණා. භාෂා 20කට අධික ප්‍රමාණයකින් නෑ ගීත ගායනා කර තිබෙනවා. පද්ම විභූෂණ, පද්ම භූෂණ සහ දාදා සහේබ් ෆල්කේ වැනි ඉන්දියාවේ ඉහළම ගෞරව සම්මාන වලින් ඇය පිදුම් ලැබුවා. අපිට විශේෂම දේ තමයි ඇය ශ්‍රී ලංකාවට තිබූ ආදරය. බාතිය සන්දුෂ් සමග ඇය ගැයූ දේදුන්න සේදී සහ සරාසිහින ඇල්බම අපේ රටේ අතිශය ජනප්‍රිය වුණා. ඇය සිංහල භාෂාවෙන් ගීත ගායනා කරේ හරිම ආසාවෙන්. 2026 අප්‍රේල් 12 වනදා මුම්බායිහි රෝහලකදී ඇය මෙලොවින් සමුගත්තා. 92 වැනි වියේ පසු ඇය මිය යන විටත් ලොව පුරා විසිරී සිටින සංගීත ලෝලීන්ගේ හදවත් තුල නොමැකෙන මතකයන් ඉතිරි කර තිබුණා. දශක 8ක් පුරා ලෝකය හඬවපු සිනාස්සපු ඒ රිදී සීනුවක් බඳු හඬ මතු පරම්පරාවටත් ලොකු ආදර්ශයක්. ආශා බෝස්ලේ ඔබේ රූපය අපෙන් වෙන්නුණත් ඔබේ හඬ අපේ හදවත් තුල සදාකාලිකයි. නිවන් සුවත් වේවා.